මම super@clickvbay.com මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ NeoBucks එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා super@clickvbay.com වලට ගිහිල්ලා මෙතන තියෙනවා neobucks.com එකට ගිහිල්ලා ඉවරලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. register ඒකට username එක username එකට දෙන්න ඔයාගේ නමයි මොකක් හරි අංක ටිකකුයි දෙන්න මේ ඊළඟට password එක ඊළඟට ආයිත් මේ password එක ආයෙ පාර ගන්න email එක ඔයාගේ ඔයා හදාගත්ත email එක දෙන්න ඊළඟට Paysa හරි PayPal හරි account එක email address එක දෙන්න birthday එක දෙන්න ඒ කියන්නේ ඔයා ඉපදිච්ච අවුරුද්ද දෙන්න මේ 1000 අන්නේ වගේ මොකක් හරි අන්නේ වගේ ඉපදිච්ච අවුරුද්ද දෙන්න ඊළඟට මේ ඉස්සරහින් තියෙන මේ කෝඩ් එක ගහලා ඉවරලා මේක දීලා ඉවරලා කන්ටිනියු කරන්න මේකට log වෙන්න මේ ඔයාගේ මේ තව මේ වගේ මේ හදාපු මේ NeoBucks එකෙන් හදාපු මේ වගේ හදන්න බෑ මේකෙන් හැදුවට පස්සේ IP address එකෙන් තව එකක් තමයි ඔය මේ ClickSense එක තව මේ වගේ වෙබ්සයිට් මේ හදාපු sim එකකින් ආයෙත් හදන්න බෑ සාමාන්‍ය මේ sim එකයි dongle එකයි දෙකම එක මේකට මේ dongle එකයි sim එකයි විතරක් පාවිච්චි කරන්න ඕන වෙන මේ sim එකක් පාවිච්චි කරොත් මේ ඔයාගේ IP address එක නැසලා මේ account එක මේ cancel වෙලා යන්න පුළුවන්. තව එකක් තමයි මේ වගේ account 3-4ක් හදන්න එපා. එතකොටත් ඕගොල්ලෝගේ එක මේ ඒ ඔක්කොම account ටික cancel වෙලා යනවා. දැන් බලමු දැන් මෙතන රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලෝගේ මේ ඊමේල් එකට එනවා මේ link එකක් ඒ link එකට දුන්නාට පස්සේ මේ රෙජිස්ටර් වෙනවා ඊට පස්සේ login දෙන්න තියෙන්නේ login ගිහිල්ලා මෙතන ඔයාගේ username එක දෙන්න මේ මගේ username එක දෙනවා මේ වගේ අංක ටිකක් ගන්න ඉස්සරහට ඊළඟ password එක ඊළඟට මේ ඊළඟ password එක දෙන්න එපා ඒක ඕනේ ඊළඟට send කරන්න දෙන්න send කරලා පස්සේ මගේ NeoBucks එකට යනවා NeoBucks එකට ගියාට පස්සේ මේ මගේ මේ මම ads click කරපු විදිය තියෙන්නේ ඊළඟට ads බලන්නේ කොහොමද මෙතනින් එනවා ads තියෙන ගාන දැන් මෙතන view ads advertisement වලට ගියාට පස්සේ advertisement වලට ගියාට පස්සේ මේ තියෙන ad මේ විදිහට මෙහෙම එක ad එක click කරලා ඉවරලා මෙහෙම වෙනවා waiting for the advertisement to load කියලා වෙනවා ඊට පස්සේ මෙහෙම load වෙනකන් ඉන්න ඊට පස්සේ මේ විතර කොළ වර්ණ වල පස්සේ close කරන් දෙන්නේ ඊළඟට මේ තියෙන මගේ මේ මම මෙච්චර කාලයක් මේ හම්බ කරපු මේ ඩොලර්ස් 0.747ක් තායිගත් තමයි මේකේ මේ ඕගොල්ලන්ට මේ pay out කරන්න පුළුවන් ඩොලර් 2කින් තායිගත් තමයි ඕගොල්ලෝගේ මේ එන ad ගන්න වැඩි කරගන්න මේ ad alert කියන එකට ගිහිල්ලා ඉතින් මේ ad alert කියලා ඒකට ක්ලික් කරලා ඉවර වෙලා ඔයාගේ මොකක් හරි browser එකට තම browser එකක් තියෙන ඒ browser එකට ක්ලික් කරාට පස්සේ ඒක download ලා මෙන්න මෙතනින් දැන් මේ Google Chrome එක වගේ නම් මෙතනින් එනවා Firefox ඒ වගේ තමයි browser එකට මේ වගේ මේකක් එනවා මෙතනින් තමයි ඉන්නේ තියෙන ad ගන්න
net ගන්න. එතනින් ක්ලික් කරලා එතනින් බලන්න පුළුවන්. කියන්නේ ඕගොල්ලෝ වෙන වෙබ්සයිට් එකක ඉන්නකොට වෙන මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. මේකෙම ඉන්න ඕනේ. මේ දවසේම එනවා මේ ඇඩ් ටික ඇඩ් 100ක් විතර එනවා දවස් 15කින් පස්සේ. කියන්නේ ඕල් රෙජිස්ටර් වෙලා දවස් 15කට පස්සේ තායක තමයි මේ හෙල්ප් වලට ගිහිල්ලා ඕගොල්ලෝ ගෝල් මේ ඕගොල්ලෝ දැන් ස්ටෑන්ඩඩ් විදියට තියෙන්නේ. කියන්නේ මේව කළා නෑ මේ වද මේ ගෝල්ඩන් මේකට මේ මෙම්බර්ෂිප් එකක් ගෙවලා ගෝල්ඩන් මේකට අප්ඩේට් වෙලා නැති නිසා මේ තමයි ස්ටෑන්ඩඩ් එකේ ඉන්නේ. ස්ටෑන්ඩඩ් එකේ දවසකට ඩොලර් 17යි මාසෙකට 4.95යි අවුරුද්දකට ඩොලර් 60යි 23ක්. ඊට පස්සේ ඔයගොල්ලෝ ගෝල්ඩන් එකට අප්ඩේට් වුණාට පස්සේ දවසකට ඩොලර් 1යි ඊට පස්සේ 1.9යි මාසෙකට 32යි 70යි අවුරුද්දකට 397යි 85ක් තියෙනවා. ඊට පස්සේ මේ අල්ටිමේට් එකට ගියාට පස්සේ 5.30යි එහෙම වෙනවා. එච්චරයි මට දැන් නියෝබක්ස් එක ගැන කියන්න තියෙන්නේ. ලංකාවට ගෙන්නවන්න පුළුවන් පේසා එකෙන් තමයි ලේසිම. ඕගොල්ලෝ පේසා account එකක් හදාගෙන ලංකාවට මේක හරහා ගන්න. මේ මෙතනින් තමයි pay out කරන්නේ. මගේ තම ඩොලර් දෙකක් වෙන්නේ නැති නිසා pay out කරන්න බෑ. ඕගොල්ලන් දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. නියෝබක්ස් එකක් හදන්න සහ pay out කරන විදිය. ඊළඟට ඕගොල්ලෝගේ referrals ලා වැඩි කරගන්න මෙතන business කියන එකට යන්න. business කියන එකට ගිහිල්ලා මේ තියෙන්නේ ඕගොල්ලොන්ට වෙබ්සයිට් එකකට මොකද හරි මේ මං හදාපු වගේ මේ වගේ මේ වෙබ්සයිට් එකකට මේ vblade.com ඒකට වගේ ඒ වගේ වෙබ්සයිට් එකකට මේ වගේ පික්චර් එකක් දාලා ඉවරලා ඒකට මේ link එක විදියට මේක දීලා ඉවරලා මේක තමයි ඕගොල්ලෝගේ link එක. මේක මගේ link එක. ඕගොල්ලෝගේ වෙනස් මේ link එකට දීලා ඉවරලා හදන්න තියෙන්නේ මේ වගේ වෙබ්සයිට් එකක් දාලා ඒක ප්‍රසිද්ධ කරාට පස්සේ මේ ඕගොල්ලොන්ට මේ referrals ලා වැඩි කරගන්න පුළුවන්. referrals ලාගෙන් ඒක කියන ක්ලික් කරන ගානට ඕගොල්ලොන්ටත් ඒකේ මේ මුදලක් ඕගොල්ලොන්ටත් ලැබෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මෙතනින් මගේ වීඩියෝ එක අවසන්. මේක මේ try කරලා බලන්න. මේකට ඉවසන්න ඕන ගොඩක්. එහෙනම් මගේ වීඩියෝ එක අවසන්.